ගුඩ් මෝනිින් අද අපියන් කැම්පස් එකට උදේම හොඳ නම් පොඩමුකුත් නෑ සලාම් කැම්පස් එකට ඉට සවස යාලු දෙන්නෙක් කෙනක්ව පොඩි වටකට දයන් අපිසල ලෙක්චර්ස් නයිවරයි අපි දැන්යන් ගෙදර කුණු කානුවක කවුල ගත්තම කුණු කානුවක පැත්තක ගෙදලා පාරයනක වගේදලා එක කවුල ගත්තා අහුල ගත්තා සුබවරුත් අවුරුද්දක් වෙන්ඩ පාපම්බට නම් බන මැරලම් පලය එන කාල පලයම්බට ඕ එහෙම තවත්තේ කවුල ගත්ත පාරෙන් මේ අනික පාරෙන් අවුල ගත්ත අවුරුද්දම කෑවා අවුරුද්දම කෑවයි අවුරුද්දම කර පළවෙනි අවුරුද්දට හම්බුනේ බැනුම් අහලා අවුරුද්ද පටන් ගත්තේ සුබ අලුත් අවුරුද්දක් වේවා සුසම් වේවා හැපි නිව් ඉයර් මොකද කන්නේ විට කනවා ඒ ගැන මොකද කියන්නේ කන්න දෙනවා මම අප්ප කඩෙන් ආප්පරන් අඩෝ අප්ප කාර් තියනද දන්නේ නැහැ නේ එකක්ද දෙකක් කියන්නේ උනෑ වයි පාරණ අඩු ගිරාට තැමිලි මුන්න තේරෙන්නේ කොහෙද යන්නේ? මේ සම්මති ලයිට් ලස්සනයිද බං ඒක? පැකට් එක කැතයි. පැක් එක දෙන්නේ බස්. අධිරාජ්‍ය සූම්බුම් කරවන්න ළඟදීම මචං. හරිද බං කරන්නේ? පැකට් එක දාගෙන. මයික් එක කියන්නේ. අර වදයක් තමයි ඵලයන්කෝ. ඔයද තියලා ඵලයන්. ඒ පේන් කරන්න ඕනේ බං තියලා ඵලයන්. මේ ටික්ටොක් කරන අය කෙනෙක් ඇවිල්ලා යාළුවෙක් මම වෙල රට යනවා ඒක තමයි බං අමුතු කෑම හම්බෙලා නේ අන්න අර උඹලා මාර කෑමනේ බං තියෙන්නේ මේ ඇට පෙට්ටිය රුපියල් 10000ක් වෙනවා වෙන්න බං මේ ඇට පෙට්ටිය මේක 10000ක් වෙනවා අද යන්න කලින් මේක ඉවර කරනවා ආ කොපෙන් පාද පෙන්නම මේ ඇට පෙට්ටිය රුපියල් 10000ක් වෙනවා හරිද මේක යන්න කලින් ඉවර කරනවා ගිය පාර මු ජොග් එක ජග් එකෙන් ඉවර කරානේ ඕකේ දෙකක් තිබ්බා එකක් තිබ්බා කීය ගන්න බෑ ගෙදරට බං කීය කනවා මේ බඩ සාඩිය මේ බඩ ඔයි ළමයි ගිලිනවා මේ අයියා ළමයි ගිලිනවා රෙකෝඩ් දාලා තියෙන්නේ ඒක දාලා දාලා මෙයා කියලා දීපන් බං රීදුරු මහත්තයා පිටිපස්සේ ඉන්නවා අපේ කොහොම ජෙප්පා හලෝ පේන්නේ පේනවා ජෙප්පා කියන්නේ බා අපේ අම්මා මන්දි තමා පොඩ කිය බොරු මෙහෙත් ඇවිල්ලා කිව්වා මූද ලෝකේට දායි මේක මන් දන්නේ නෙවෙයි බොරු වන්නේ ඕකේ නම ඔය නම නැත්නම් අවුල්නේ අපේ අම්මා මන්දි ඔයලාවට බ්‍රේක් ඊළඟට සෙකන්ඩ් උනා ඕඩිය තියන විදිහට අඩ ආගේ පියාජ් සෙකන්ඩ් උනේ පියාජ් එකටද ඔයාලා බ්‍රේක් තිබ්බ නැත්නම් අංකල් තාලිගේ යනවා අපිත් එක්ක ඔන්න ආවා ඔන්න ෂොප් ඔය බලමු මොකද කියන්නේ කියලා දෙන්න කියපන් බර මු ගැන මොකද දෙන්නේ මුකුත් දෙන්නේ නැහැ මෙන්න මේ මු ගැන මුකුත් දෙන්නේ නැහැ කියපන් මොකද දෙන්නේ මට කිසිම සෙන්ස් නැහැ මං අද ෆුල් විසිට් එකක් දාන්න යන්නේ කොල්ලගේ ප්ලේස් එකේ මේක තමයි මේක දාලා ලිවිං ස්පේස් එකේ ෆර්නිචර් එක දෙන්නේ අම්මට මොකද දොර වහන්න බල්ලෝ වෙනවා හරිද දොර වහන්න බල්ලෝ හරිද දැන් බල්ලෝනේ කොහොමද බල්ලෝ පියාඹනවද බල්ලෝ බල්ලෝ පියාඹනවද අඩෝ සිරා ප්‍රශ්නයක් බං බල්ලෝ කොහොමද බල්ලෝ පියාඹනවද එතන ඒකනේ බං බල්ලෝ පියාඹනවද බං ලොග් ඔෆ් කරන්නද ඔව් ඒක හොඳයි මම දාම ලොග් එකට ඒක හොඳයි පරිප්‍රේෂණ කියලා දාන්න තනිකර මේ මැනික් තියෙන්නේ මැනික් 250 මැනික් 250 කියන්නේ මේ කැරට් 250 නේ කැරට් 25 25ද 24ද
24 මයික් තියෙන්නේ. හොඳයි. මේක මොකද්ද? මාකටිංగ్ මැනේජර්. මාකටිංగ్ මැනේජර් එක අම්මට සිරි. මරු. අර පියාඹර බල්ලනේ මෙතන. මට උන්ති නමාල් ඩංගේ පහරක් නෑ. මේක දායනේ ලෝකේ කරේ. අනේ මාළු ටැංකිය උඩ. ඇත්තට සුපිරි ඈ අද විසිට. මේ මොකද්ද මම බලන්න දෙන්නේ? මේ මොකද්ද බලන්න දෙන්නේ බං? ඔය දන්නේ? අම්මට සුපිරි ප්ලේස් යන්නේ මේක. හූ. එවරුමයි අද වෙතේ සුපිරි සන්සෙට් එකක් තියෙන්නේ. සුපිරි සන්සෙට් එකක් පේනවා. මේ හාමුදුරේ ඔබ කතා කරමු මම. මේ රට විනාශයි අනුර මහත්තයා ඉන්න ඉන්න හොඳයි. වැඩි කරලා. නැත්තම් මේ කොහොමද කියන්නේ? හූ. සුපිරි ප්ලේස් එකක් මල්ලේ. ලයිට් දාන්න බලන්න. බයික් ලයිට් එක ගන්න. අඩ මේක කරගෙනව නෙමෙයි. බලව ගාදල් එක. මේක ගන්න ඈ. මේක ගන්න. ඔව් මේක දායි ඈ. දැන් අර කැලලත් එක. බබා අල්ල ගන්නත්. දැන් කරගෙමු වට යා. කොහොමද ඒක? ඇයි පරක් වෙලා ගියපන්. පරක් වෙලා ඇත්ත වශයෙන්ම කිව්වොත් නිට්ටම කොළඹ බස් එකක් ආවා පොරණි බීලා හිටියේ. හරි අමාරුයි. ඩ්‍රයිවර්? ඔව්. ඇත්තටම බීලා හිටියේ. අම්මට සිරියනවා. ගල් කාලද කොහෙද බීලා හිටියේ. මුත් එක එල පස්සෙන් දැම්ම තව ටිකෙන් ලොරිය මුගේ ඇඟේ. ඈ මුඹුට බොතනද ඉතින් මුට ලයිසන් නැති කාරිනේ. ප්‍රීමියෝ කාර්ය හප්පන්නද? ප්‍රීමියෝ කාර්ය හප්පන්නද? කාරේ බව උරෝගෙන ඌ අපිට දාන්න දෙන්නෙම නෑ මමට. හරිද? දෙවම්බට සිග්නල් උත් දාලා අතක් දාගෙන ඉන්න ඌ යන්න දෙන්නේ නෑ අපිට. පස්සේ බං අර බියෝසික් කාඩ් කියලා හරවන්න ආවේ. ඉතින් උඹ ගියම නැද්ද? ගියේ නෑ. උඹ ගියම නැද්ද? ගියේ නෑ. ගියේ නැද්ද දැන් ඉතින්? මම ගියේ නෑ. පිළිගන්න කිව්වම. ඒ මොකද කරන්නේ බං? මොකද්ද මොක කරන්නේ? මම බ්ලොක් කරන්න නෙමෙයි එක්කන ඉස්කෝලේ කාලේ පොඩි එකෙක්ට මොකක්ද කරේ 4 වසරේ වැඩ කරා මාර අමාරුයිලා. ඇයි බං මුට වෙන්නේ මේක? මේ වෙන්නේ හරි. සාස් මල්ලි ඔබ ජීවිත කතාව අහන්නේ. අතවසර ජීවිත කතාව. හරිද? අතවසර පොඩි එකෙක්ට ඔබ මොකද්ද කරේ? කොල්ලොන්ට ඉන්න දෙන්නේ නැති පාපතරයා. ඇඟිලි දාපන් ඇඟිලි දාපන්. ඇඟිලි නෙමෙයි. දාපන්. කොහමද කරන්නේ? ඔය ඉපතට නෑ මු වැඩක් ගන්න නෑ නේ කි. ඇත්ත. මේ වැඩ ගන්නේ මල්ලිලා තමයි මුගේ. මේ අපිට අග්ගල ගාමනේ තා කලුරට එන්න කලින්. මුඩ ගාමු. දෙන්න 70 Pro Max එකේ. මූක ප්‍රශ්න අහනවා මේ මූම උත්තර දෙනවා. පොඩ ඉස්සරහට යනවා. හරියන්නේ. මල්ලි මේ මෝලේ අර පැත්තේ ඉන්න ඔක්කොම ගෙදරට අවශ්‍ය කරන ලී බඩු සේරම නිදන් හොයන්න යනවා. මේ මූ ගොඩ ගියොත් එහෙම නිදන් හාලා තමයි ඈ. තෙනුල් මයික් ලයිට් එකත් ගාන දුවනවා වන්දෙන්. පෙඩ්ලෙන්න ඕනි මං ඔතනින්. අර මිෂන් එකක් ඉන්න බා. මෙච්චර මයික් ඔන් වෙලා නැහැ කියලා කවුන්ට් කරනවා. උනද? පොළඟෙක් ඉන්න. මේ තමයි ෂෝරූම් එක. අපේ ෂෝරූම් එකේ ඉන්නේ. ඒ සහ සවුල් ගියා කියලා. නෑ මේ ඒක නෙමෙයි. වීඩියෝස් වල මේ සහ සවුල් ගියා. සාස් බල තමයි ඉන්නේ දෙවෙනියට. දැන් ඒ කියන්නේ දෙන්නගේ වීඩියෝ 10000 20000 මම non fat cook. ආකරේ මම let's make non fat. non fat උකුකිරි. මල්ලි මේවා දාන්න ඕන මල්ලි ලොග් එකට. අපි ඔන්න අපිව ෆුඩ් සිටියට එක්කන් අපි දන්නෙත් නැහැ මේ මොනවද හොයන්නේ කියලා අතරම. මේ මුග්ගේ බොරු. ඒ සස් කියපන්කෝ.
සාරිගප්පි කියලා මේ කොල්ලෙ උතරම අසරණ වෙලා ඉන්නේ. පව් ඉස්කොඩිය. ඔව් ගෙමි බැටව දාලා. දැන් ගෙමු බක බක ගන්නවා. ගත්තේ පාඩ කළ දුන්නේ. රතු කියලා ගත්තේ. මේක රතු නෙමෙයි. එහෙමද? රතු නෙමෙයිද ඒක? රතු නෙමෙයි. ඊමි මරක මුඩ බැන බා රතු නෙමෙයි මේක. රතු නෙමෙයි. මම රතු කියලා කිව්වේ උනාට. රතු නෙමෙයි. රාගම ලයන්ත කියලා කියන්නේ. මල්ලි බීල වැටෙනවා මල්ලි. එයි දැන් බීල. වගේ ෆෑන්ස් වලිය කෙටි එක කියන්නේ ගමන මිස්සුනා මචං ෆෑන්ස් ටික මිස්සුනා ගමන්නේ ඔව් කටහොල්ලන එක නේද? ඔයානේ නංගිත් එක්ක කටහොල්ලන්නේ. නංගිත් එක්ක ටික්ටොක් එකේ කටහොල්ලන්නේ වානේ. අර නංගිත් එක්ක ටික්ටොක් එකේ කටහොල්ලන්නේ මු. අර අඬන්නේ. අරුට ඇත්තරම දැන් මීටර උනේ අරුට දැන් මීටර උනා ඇත්තරම නංගිත් එක්ක කටහොල්ලන්නේ මු. දැන් මූත් කරාලේ මු ළමන් දිගේද? මේ ඕම දිය වතුටයක් දිය වතුටයක් ඇත්ත විනා වෙලා කටේ. හැලුණා. අර දීවා පව්පෝඩ. කුරුණාගලට ඔම ගෑ ගහන එක. නෑනේ. ඔය නෑනේ ඔය. කුරුණාගලට ඔම ටැග් එකක් ගෙල්ලන් ටැග් විදිනවා. ඔව් මේ මෙතන. මේ මොකද වෙන්නේ? ඒ මොකද මම අඟුරුණා කළා. මොකද අඟුරුණා කළා. ඒයි. වැස්ස. මේ පෙවන්නෝයි. මේ රිමේෂ ජයකොඩි මහත්තයා. ඒ මොනවද ඒ? රෝච් එක නංගි. ලයිට් එක ඔන් කරපන් රිමේෂ ජයකොඩි මහත්තයා. මේ අඩ ඔබේ කෑල්ට මමත් මෙසේජ් එකක් දැම්ම බං ඊයේ පොඩයි දැන් කවුද කියන්නේ මන් දන්නේ නැහැ. යකෝ මන් ටොක් කරේ. කොහොමද යවුද මේ ලයිට් දාපන් කොහොම බං අනේ ලයිට් එක ඔක පෙන්නන්න මට කොල්ලක බයිට් කරලා ලැජ්ජ නැද්ද හිමා? ඌ පැත්ත ගත්තා. පොඩි කොල්ලෙක් බයිට් කරලා ලැජ්ජ නැද්ද? ඌ පැත්ත ගත්තා. හරිද? ඌ බව්. ඌ පැත්ත ගත්තා. ඌ මගේ වර්ගේ කොල්ලෙක්. මල්ලි මේ මෙයා ගැන කියන්නකෝ මල්ලි මොකටද බය වෙන්නේ? මොකද පොඩ්ඩ බය වෙන්නේ? තාත්තා ඉන්නවා. තාත්තා දෙන්නෙක් ඉන්නවා. මේ උගේ අසල් වෙන්නේ මේ මෝ ගේ ඇතුළට ගන්නද කියලා දෙස්සයි මහත්තයා. ඒ උඹ ගේ ඇතුලේ ගත්තේ නැද්ද බං? ගත්ත ඇන්ටි මල්ලි බයි පරිස්සමට බුස්සර් නයි. රුමේෂකෝ දිමාක් වැඩින්නේ කියන්නේ ඉන්නේ. මේ මල්ලි බීලා ඉන්නේ නැන්ද නැද්ද මල්ලි බීලා ඉන්නේ. අම්මා ඉන්නවා. අම්මෝ. ආයි උඩ දේවතාලියක් යවගෙන අපි යන්නද මල්ලේ නෑ යන්නේ යන්නම නෑ පරිසමෙල්ලුට කොහොම සතුට අපි යනවා කියද්දි බයි යන්නේ මල්ලි අය බීලා ඉන්න බා. යා ගෙනත් දාන්න බෑ අපිට. අය ගෙනත් දාන්න බෑ. බඳර බලයන්. මාට්ටුන්න කලින්. උඹ කියන්නේ යමති උඹ හිතවත ඒත් උඹ කන හැටි දන්නවා දින කතා අපි යොළුවේ කැක්කුම් මේ දේශපාලනේ බලයට කෑදරේ දකින්නේ එකම දේ කෙලින්ම කියන්නේ මං එකෙක්වත් නැහැ මේක හදන්නේ හොඳට හොයපන් උන් තමයි වාසිය මේ අපි නොදන්න දේ මේ මුග බාරක් අහම රිල්ලා ඉඳලා වයි පැත්තේ නලියට කොහොමද මොවා ඔයා තමයි දන්නේ හොඳ විදිය මුන්ට ගහන්න එපා. වීඩියෝ කරලා ටෝච් එකක් දාලා ඒකට. මේක පොඩ්ඩක් ඊට දෙක මේකට අල්ලපන් මේකත් එක්කම කොම්බට. දලවල. ස්මෝකි ඉරුවනේ. නෑ අදි. ගයිස් ඉතින් ඔන්න අද අපේ කොල්ලගේ වාහනේ වීඩියෝ එක යනවා ඔන්න ඔයා වටේටම ගෙනියන්න. වටේටම ගෙනියන්න. සංග. දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා යාලා කරනවා සාසු පිටිපස්සෙන් ගියපන්. මොකද දැක්කනවනේ දන්නේ නැහැ මොකද වෙනවා සාසු වටේට ගෙන්න. වටේට ගෙන්න. ඔඩ ගෙන්න. එයා ලොකු වැඩ
මල්ලි ඔයාලා බල්ලෙට් වගේ බයිනනේ මල්ලි මේ මොකද මල්ලි ඔබ සල්ලි දෙන්න එපා බම් මූට අවුරුදු 4ක් විතර දන්න බලෙට් වගේ බය වෙනවා. ඒකනේ බා මටත් දවුල්ල කතා කරපල්ල බා උඹලා කතා කරපල්ල උඹලට වෙන අසාධාරණ මට නම් අසාධාරණම් කරන ගොඩක් උම්ම ගන්න හරියන්නේ උම්ම ගන්න බැරි වෙන්නේ. යාළුකම් ඉවර කරන්න වෙනවා ටික දවසක්. උම්ම ගන්න බෑ. මල්ලි අසංග කොහොමද දෙමෙන්ද ළඟට අපි අයිගෙන් නන්නේ අපි අයිගෙන් මම වගේ බිග් ෆෑන් කෙනෙක් මල්ලි මම නම් වට කැමති නෑ යන්න බයි බයි පරිස්සමෙන් යන්න හරි. අපි අම්මල්ලි වචනෙත් අපරාධ තුනේ මහිරපු නින්නේ කාමරේ එල්ලන්නේ අපි නාපෝටි කොබලාට මේවා මාතරි පිටර බලම වෙන්නාම පාටි කියන තරම් නැග අපටි දෙල්ලදී යන්න බවදි කැගනෝ ෂානෝ තමරි මොකද දවස ගැන හිතෙන්නේ මල්ලි හරිසෝ. හරිම ඔයාගේ මූණාවේ ලොකු විඩාවක් පේනවා මල්ලි ඉඩාවත් තමයි. මේ මොකද මෑස් දෙක මෙච්චර මං ගංජ ගහන්නේ. අර බලන්න අපේ තාත්තා උතුම් මිනිස්සෙක් මැරලා තියන්නේ. අයික මේ කොඩිය දාගෙන යනකොට කොඩිය රාජ්‍ය යුග පුරුෂයෙක් මැරලා තියන්නේ. රනිල් වෙන්න බෑද? දියපෙදු මිනිස්සෙක් මැරලා තියන්නේ. මහින්ද වෙන්න බෑද මහින්ද ඩබල් සිග්නල්. මහින්ද මාත්‍යා වෙන්න පුළුවන්. මේ ඩබල් සිග්නල් දා යන අපි උත්තමාචාර්ය දක්වනවා. ඉස්සසුන් ගලවා කොන්චිවා. අසංගී ගෙදර විකුණන්නේ තියන හංස ගිරි ෂූට් කරන්න පුළුවන් නේද ඒක ඇත්තටම කැපුවා. ලොකු වැඩක්ද? ලොකු වැඩක්ද? ලොකු වැඩි කරනවා ගොඩක්ද කියලානේ බා පාන්දරේකයි වෙලාව අපි ගියේ අපිට 9 වෙනිදට ගියේ. උගේ මූණ බලපං තැනෝගේ මගේ මූණ මේ කොන්දේ අමාරු තියෙන දෙන්නේ ඒ මොනවද කරේ කොන්ද අමාරුවේ බාම් ගන්න ඕනේද ඒක නාන බොදි. ය යාට ෆෝන් කරනවා වේවන්න. මේ පිස්සු පෙත්ත ගහනමු. පිස්සු පෙත්ත ගහන. දැන්නම ගහන පෙත්ත. අම්මා. පරිස්සමට යන්නේ.